මොකද ඇත්තටම උනේ මෙන්න මේකයි. අස්සය ඇති කරන මිනිස්සු අස්සයට රේස් එක දුවන්න බැරි වෙනකොට ඒ අස්සයව මරනවා. ඕක තමයි බටහිර සංස්කෘතිය. රනිල්ටත් උනේ අන්න ඒ දේ. රනිල්ගේ ස්වාමියා උනේ ජාත්‍යන්තරේ. රනිල්ගේ සුපුරුදු ස්පොට් එක උනේ ওই ජාත්‍යන්තර වේදිකාව. ජාත්‍යන්තර ෆෝරම් වල ওই මීටින්. රනිල් ස්කෝර් කරේ ඒවල. මොකද රනිල්ට කවදාකවත් ලංකාවේ මීටින් එක රනිල්ට ස්කෝර් කරගන්න බැරි වුණා. මොකද රනිල්ගේ යථාර්ථය මිනිස්සු දන්නවා. හැබැයි රනිල්ට පුරුදු පිට්ටනියේදීම රනිල්ට පුරුදු ට්‍රැක් එකේදීම රනිල්ගේ ස්වාමියා රනිල්ට වෙඩි තියලා මරනවා. ඕක තමයි අල් ජසීරාගේ සාකච්ඡාවේදී රනිල්ට උනේ. ඉතින් රනිල්ව පොරක් කරගෙන රනිල්ගේ පාරෙන් ගොඩ යන්න හිටපු මිනිස්සුන්ටත් රනිල් තමයි පොර කියලා හිතාගෙන ඉන්න රනිල්වාදී එහෙම නැත්නම් එජාබවාදී සාමාන්‍ය ගොන්නුන්ටත් මේක හොඳ අතුල් පාරක් වෙනවා. ඉතින් දැන්වත් තේරුම් ගන්න රනිල් සහ රනිල්ගේ හෙන්චයියෝ හැමෝම ඔයගොල්ලන් කාලේ ඉවරයි. මේ ජනමතයට වැඩ කරන ආණ්ඩුවක් තියෙන බහුජන මතයෙන් ගොඩනැගිච්ච රජයක් තියෙන රටක්. මෙවැනි රටවල් වලට ජාත්‍යන්තරයටවත් එහෙම ලේසියෙන් ඇතුල් වීමේ හැකියාවක් නැහැ. ඒ ජාත්‍යන්තරයේ තේරුම් අරන් තියෙන බව මේ බඩ යෑමෙන් හොඳට තේරෙනවා.